Hi guys, ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මුන් කාලයකට පස්සේ අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. අදත් හදිස්සිය තමයි වීඩියෝ එක නම් ගේන්නේ. බලන්න මෙනේරි සහල් ගැන තමයි අද වීඩියෝ එක තියෙන්නේ. මෙනේරි සහල් ගැන දන්න කට්ටියත් ඇති, නොදන්න අයත් ඇති. මේ පළාත්වල නම් මෙනේරි හාල් කිව්වට වෙන පළාත්වල නම් මේකට බජිරි කියලා තියෙනවා. ඒ වගේම සෑහෙන ಗುಣ කෑමක් නෙමෙයි මෙනේරි හාල් කියන්නේ. වකුගඩු, කොලෙස්ටරෝල්, සීනි, අදිරුධිර පීඩනය මේ වගේ ලෙඩ බොහොමකට සෑහෙන ගුණ ආහාරයක්. මේක කැඳ වර්ග හදලා බොනවා පමණක් අය කුරුඳු වලේ අරව මේව ගොඩක් જાති හදනවා. අපේ පැරණි මිනිස්සු වැඩිපුර මේ කාලේ ආහාරයට නම් තියෙන මේවනේ. මේ නේරි කුරක්කන් ඒ නිසානේ මිනිස්සුන් ලෙඩත් අඩු. දැන් අපේ ප්‍රධාන ආහාරය කරන් ඉන්නේ බත්. ඒ කාලේ එහෙම නැහැ ඉතින්. ඒ අගකින්ග කනුත් මැද මේ මිනිස්සුන්ට ලෙඩ රෝගත් අඩුයි. දැන් අපිට තුන් වේල බත් කන්න තිබ්බට ඒ දවස්වල එහෙම තිබිලත් නැහැ ගම්වල. දැන් වැඩිපුරම අය කරන්නේ මේ මෙනේරි සහල් කිව්වන් පස්සේ මේ අර ලව් බර්ඩ්ලට කුරුල්ලන්ටනේ වැඩිපුර කැමට යවන්නේ. අපේ අය දැන් ආහාරයට ගන්නව අඩුයි මේක හරි රස කෑමක්. කාපුවා එහෙම කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක හොඳයි නේ බලලා. පොඩි සබ් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්. හැමෝටම බුස්සරනේ.